අපේ ජීවිතේට අලුතින් එන හැමෝම ආගන්තුකයෝ. ඒ අම්මයි තාත්තයි කියන්නේ අපේ ජීවිතේ අපිට පණ දුන්නු දෙන්න. ඉතින් ඒ දෙන්න හැරෙන්නට අපිට මේ ලෝකේ කවුරුත් ආදරේ නැහැ. මගේ පණ රත්තරන් වස්තුව කියාගෙන එන ගොඩාක් අය එන්නේ ගොඩක් කල් ඉන්න බලාගෙන නෙවෙයි. අනික ඒ මගේ පණ මගේ වස්තුව රත්තරන් කියන වචනවල ගොඩාක් తాවකාලික තේරුමක් තියෙන්නේ. අපිට අවංකවම මගේ පණ මගේ වස්තුව රත්තරනේ කියලා කතා කරේ අවංකව හදපිරි වචනෙන් ඒ තමයි අපේ ආදරණීය අම්මයි තාත්තයි. එතනින් එහා කවුරුවත් අපිට රත්තරන් පණ මගේ මැනික කියලා කතා කරන්නේ නැහැ. එහෙම කතා කරත් ඒ වචනවල කිසිම හැඟීමක් නැහැ, ආදරයක් නැහැ. බොරුව විතරයි තියෙන්නේ. ඉතින් තමන්ගේ අම්මා තාත්තා හැරෙනකොට මගේ ජීවිතේට අපේ ජීවිතේට එන කවුරුත් විශ්වාස කරන්න එපා. ඔන්න ඔයාගේ ජීවිතේට අද ඒ කවුරු හරි මගේ පණ මගේ රත්තරන් කියාගෙන හැබැයි ඒ එන කෙනා ඔයාගේ ජීවිතෙන් යන්නේ ඔයාගේ ජීවිතේට ලොකු විනාශයක් කරලා. ඉතින් ඔයාගේ ජීවිතේට මේ වගේ දෙයක් වෙන්න පුළුවන්. කවදාවත් ඔයාගේ ජීවිතේට ආගන්තුකයෝ විශ්වාස කරන්න එපා. තමන්ගේ අම්මා තාත්තා හැරෙනකොට. ඉතින් මම Facebook එකේ හම්බෙන ගොඩාක් ආදර කතා විසඳෙන්නේ මෙන්න මේ විදිහට තමයි. මේ වගේ රකුසු වෙසින් එන මල් කුමාරයෝ වගේ පෙනී සිටින ගොඩාක් අය මේ ලෝකේ හැංගිලා ඉන්නවා. අනේ අම්මේ තාත්තේ ඔයාගේ පුංචි මල් කැකුල පරිස්සම් කරගන්න. ජංගම දුරකථනයෙන් පුළුවන් තරම් ඈඩ් කරලා තියන්න. එයාලා ගැන ගොඩක් හොයලා බලන්න. එහෙනම් අපි ගිහිල්ලා එන්නම්. තවත් මල් කැකුලක් ආරක්ෂා කරගන්න අභිප්‍රායයෙන් අපි මේ නිර්මාණය කරා. ඉතින් ඔයාලගේ අදහස් අනිවාර්යයෙන්ම කමෙන්ට් කරන්න. ඔයාලට බුදු සරණයි, ජේසු පිහිටයි.